දැන් මේ කකුලුව ගැන කතා කරනවානේ. ආණ්ඩුවත් ඒ වගේ තමයි. හරහටමයි යන්නේ. වතුර රත් වෙනවා බෑ කකුලුව දිය කෙලිනවා. මොකද කකුලුව දන්නේ නැහැ රත් වෙනවා කියලා. ආණ්ඩුවත් ඒ වගේ තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් පහුගිය කාලේ ගම් වතුර ආවා. නාය ගියා. දැන් මේ කලපුවල කකුලුව දැන් ඉන්නේ මහමූදේ. දැන් ඒව ගොඩනගන්න ආණ්ඩුවේ වැඩ පිළිවෙල මොකද්ද? ඉස්සකොටුත් එහෙමයි. ඔබතුමාලේ වරු ගානක් අද කතා කරන කකුලුවත් එහෙමයි. දැන් මේකට අවශ්‍ය ආණ්ඩුවේ වැඩ පිළිවෙල මොකද්ද? දැන් ලක්ෂ 5ක් දෙන්නම්කෝ ගෙවල් වලට යන්න. ඒවා ඒ කඳු කරේ ඉන්න ජනතාවට විකල්ප ඉඩම් පෙන්නනවා කිව්වා. ඒව තාම පෙන්නලා නැහැ. ආරක්ෂිත තැන් වලට යවලා නැහැ. කරන්න බැරි නම් අවංකව මිනිසුන්ට කියන්න අපිට මේක දෙන්න බෑ. ඒ හින්දා මේකට වෙන විකල්පයකට යන්න. ඇඹිලි පිටිය සම්බන්ධයෙන් අත්හිටෝ සිරදඬුවම් විඳින කෙනෙක් පාර්ලිමේන්තු ගෙනල්ලා ඔබ තමුන්නාසේ. පාර්ලිමේන්තු ගෙනල්ලා අන්තිමට මොකද උනේ? ගංජා වවලා කියලා අහුවෙලා ඇල්ලුවට පස්සේ පොලිසියක් කියලාට ගහලා පොලිසිය මිනිස්සු හිරේ දැම්මා. පොලිසියේ ගෞරවය ආරක්ෂා කරගන්න රාජ්‍ය නිලධාරියේ ගෞරවය ආරක්ෂා කරගන්න බැරි නම් කරු නියෝජ්‍ය කතානායකතුමනි ඉතින් එහාට ආණ්ඩුවක් ගෙනියන්න බෑ. හිරු මාධ්‍ය ආයතන විරුද්ධව පරීක්ෂණයක් ඔබ තමුන්නාසලා TRC එකට පැමිණිල්ලක් කරා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පාවිච්චි කළ එක ලංකාවට කිව්වේ ලැජ්ජයි. පොලිසිය මාධ්‍ය ප්‍රකාශක ඉන්නේ මේ ආණ්ඩුවට කඩ යන්න නෙවෙයි. පොලිස්පතිවරයා ඉන්නේ ආණ්ඩුවට කඩ යන්නත් නෙවෙයි. පොලිසිය බාර ඇමතිවරයා ඉන්නේ ආණ්ඩුවට කඩ යන්න නෙවෙයි. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න.